ආයිබෝන් කියලා ඕගොල්ලෝ හැමෝමදත් ආදරෙන් ඩ්‍රීම්ලෑන්ඩ් channel එක පිළිගන්නවා. ඉතින් කෝටි දෙකත් කෝටියත් අතර ගෙවල් කීපයක්ම අද දවසේ අපි අරන් එනවා. මීගමුව මිනවංගොඩ කඳාන මීගොඩ හොරණ හෝමගම වගේ ප්‍රදේශ වලින් තමයි අපි මේ ගෙවල් අරන් එන්නේ. ඉතින් වෙලාව නාස්ති නොකර පළවෙනි නිවසට ඕම් යන්න. ඕගොල්ලෝ දකින්න පළවෙනි නිවස අපි අරන් එන්නේ මීගමුව කඳවල ප්‍රදේශයෙන් පර්චේස් 20ක ඉඩමක හදපු කාමර 3ක ගයක්. මේක බාත්රූම් එක තියෙනවා. එළියෙන් වැසිකිළියක් තියෙනවා. වටේ තාප් දාලා තියෙන. ඒතර ගේ ඇතුලේ ගබඩාවක් තියෙනවා. CCTV කැමරා පද්ධතියකින් ආවරණය කරලා තියෙන මුළු ගේම. එතකොට බාත්රූම් එකේ හොට් වෝටර් තියෙනවා. එක කාමරයක් AC බස් පාරට මීටර් 500ක් විතර දුරක් වෙනවා. ප්‍රධාන දේ තමයි මේ නිවස බැංකු ණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ නිවසට. සියලුම ප්ලෑන් අනුමත වෙලා තියෙන්නේ. ඉතින් මීගමුව නගරයට කිලෝමීටර 6ක් විතර තියෙනවා. සෙන් නිකලස් ස්කූල් එකට කිලෝමීටර් 2ක වගේ දුරක් තියෙනවා. මාරිස්ට්‍රායකට කිලෝමීටර් 2කමාරයි. පිරිසුදු නිලවුල් සින්නක් රොප්පු සතයි මේ නිවසට කියන්නේ ලක්ෂ 190යි. ලක්ෂ 190යි මේ නිවස කියන්නේ. නිවසට කියන්නේ ওই නම්බර්ස් වල කතා කරලා මිලකණන් සාකච්ඡා කරලා මිලදී ගන්න. මීගමුව කඳවල ප්‍රදේශයෙන් පර්චේස් 20ක ඉඩමකුත් එක්ක අරන් ආපු කාමර 3ක ගයක් මේක. ඉතින් සම්පූර්ණ CCTV දාලා තියෙනවා කියලා අපි කිව්වා. ওই නම්බර්ස් වල කතා කරලා මිලකණන් සාකච්ඡා කරලා මිලදී ගන්න. ඉතින් ඒත් එකම ඊළඟ නිවසේ විස්තර බලන්න ඕම් යන්න. ඊළඟට අපි ඕගලන්ට අරන් එන්නේ කඳාන ගණේ මුල්ල ප්‍රධාන පාරට මුල්ලා පොල් පිටි මුගලාන හන්දියෙන් මේ ඊටමත් එකගේ කාමර දෙකක් වෙනවා මේකේ නිවස. නාන කාමරේ තියෙනවා, සාලේ තියෙනවා, කුස්සිය තියෙනවා. ඉඩම පර්චේස් 10ක ප්‍රමාණයක් වෙනවා. ඒතර කඳාන සහ ගණේ මුල්ල නගර වලට කිලෝමීටර් 4 වගේ තියෙනවා දුර. මේ නිවසටයි ඉඩමටයි කියන්නේ ලක්ෂ 150යි. ලක්ෂ 150යි මේ නිවසට කියන්නේ. ওই නම්බර්ස්වල කතා කරලා මිලකණන් සාකච්ඡා කරගන්න. කඳාන ගණේ මුල්ල ප්‍රධාන පාරට මුල්ලා පොල් පිටි මුගලාන හන්දියෙන් තමයි අපි මේක අරන් එන්නේ. දෙයක් මතක් කරන්න අපේ ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ගොඩාක් අඩු මිල ගෙවල් වලටයි අපි පෙළගැස්ම සකස් කරලා තියෙන්නේ. ලක්ෂ 20 30 ගෙවල් පවා අපේ channel එකේ ඊළඟ වීඩියෝ එකේ පළවෙනිව. ඉතින් අපේ channel එක subscribe කරලා bell notification එක ටික් කරලා තියාගෙන අතට වටින ගෙවල් ටික ලැබුණ සැනින් ඔයගොල්ලෝ ෆෝන් එකට එන notification එක මාර්ගෙන් ඒ විස්තර බලාගෙන මේ හැකියාව තියෙනවා. මොටිවේෂන් එකක් වශයෙන් මේ වීඩියෝස් වල ලයික් එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම මේ වීඩියෝස් ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. එතකොට ගෙයක් ඉඩමක් මිලදී ගන්න කැමැත්තෙන් ඉන්නටත් ලොකු උපකාරයක් වේවි. ඉතින් ඒත් එක්කම ඊළඟ නිවසේ විතර බලන්න ඕම් යන්න. ඊළඟට ඕගොල්ලන්ට අරන් එන නිවස පිහිටලා තින්නේ හොරණ මොරගහේන කුඹුකවත්තෙන් පර්චේස් 67ක ඉඩමක තමයි මේ නිවස ඉදි වෙලා තියෙන්නේ. කාමර 3ක ගයක් මේක. සාලේ තියෙනවා, කෑම කාමරේ තියෙනවා. පිරිසිදු නිරවුල් සින්නක් කර ඔප්පු සහිතයි. බස් පාට ගත්තොත් කිලෝමීටර් 1 වගේ දුරක් තියෙනවා. මොරගහේන ටවුන් එකට කිලෝමීටර් 2ක වගේ දුරක් තියෙනවා. හොරණට කිලෝමීටර් 8ක වගේ දුරක් තියෙනවා. මේ නිවසට කියන්නේ ලක්ෂ 140යි. ලක්ෂ 140යි මේ නිවසට කියන්නේ ලක්ෂ 140යි. ඉතින් හොරණ මොරගහේන ප්‍රදේශයෙන් ගෙවල් ඉල්ලලා අපිට ගොඩක් අය මැසේජ් දාලා තිබුණා. ඉතින් මේක ටිකක් ලොකු ඉඩමක් එක්ක තමයි මේ නිවස පර්චේස් 67ක ඉඩමක ඉදි වෙච්ච කාමර 3ක ගේ. ඉතින් මේ මොරගහේන දීපලේ විස්තර බලන ගමන් අපි දෙයක් මතක් කරන්න ඕනේ. සමහර දීපල් වලට බ්‍රෝකර්ලා ඉන්නවා. ඉතින් මේ බ්‍රෝකර්ලා ඉවත් කිරීමේ හැකියාවක් අපිට නැහැ. නමුත් වටින්න ගයක් ඉඩමක් ලැබුණ සැනින් අපි අපේ channel එක පළ කරනවා ඕගොල්ලෝ වෙනුවෙන්. ඉතින් ඒක මතක් කිරීමක් වශයෙන් කරේ. ඔයාලගේ විකුණන්න තියෙන දීපල අපේ channel එකේ පළ කරලා විකුණා ගැනීමේ හැකියාව තියෙනවා. අපේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඉතින් කෝල් ගත්තාම ගොඩක් වෙලාවට ආන්සර් කරගැනීමේ හැකියාවක් නැහැ වෙන වැඩවලදී ඉන්න අවස්ථාවල. ඉතින් ඒ නිසා තමයි WhatsApp message එකක් දාන්න කියලා කිව්වේ. එතකොට ඕගොල්ලන්ට ආපහු කෝල් බෑක් වෙනවා. ඕගොල්ලෝ ආපහු අපි ගන්නවා. ඒක මැසේජ් එකට රිප්ලයි කරනවා. ඉතින් ඕගොල්ලෝ ඒ අවස්ථාවේ අපිට WhatsApp message එකක් මගින් යොමු කරන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම මේ වීඩියෝස් වලට මොටිවේෂන් එකක් වශයෙන් ඕගොල්ලෝ ලයික් දාන්න කියලා ආයෙත් පාරක් මතක් කරනවා සහ වීඩියෝස් ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. එතකොට වටින ගයක් ඉදමක් ගන්න බලාපොරොත්තු වෙන අයටත් ලොකු උපකාරයක් වෙයි කියලා අපි හිතනවා. ඉතින් පහුගිය සතිවලත් මේ වගේම ගෙවල් ගොඩක් අපේ channel එකේ වීඩියෝස් මගින් පළ වුණා. ඉතින් අපේ channel එකට ගිහිල්ලා වීඩියෝ ටැබ් එකේ ඒ නිවස් ගෙවල් විස්තර අරගන්න කියලා ආරාධනා කරනවා. මොකද ලක්ෂ 20 30 ගණන් වලට පවා ගෙවල් ගොඩාක් පළ වුණා පහුගිය සතිවල. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි වීඩියෝස් ඉදිරිපත් කරන්නේ වැඩි බජට් වල ඉඳලා අඩු බජට් දක්වා. ඉතින් තමන්ගේ බජට් එකට සහ තමන් කැමති ක්වොලිටි එකට මැච් වෙන ගයක් තෝරා ගැනීමේ හැකියාව ඔයගොල්ලෝ හැමෝටම තියෙනවා. ඉතින් ඒකයි මතක් කිරීමක් වශයෙන් කරේ. මොකද ගොඩාක් අය ගෙවල් අපිට මැසේජ් දාලා තිබුණා පහුගිය ටිකේම. ඉතින් ඒ වීඩියෝස් බලන්න කියලා ආරාධනා කරන ගමන් ඊළඟ නිවසේ විස්තර බලන්න ඕම් යන්න. ඊළඟ නිවස අරන් ඉන්නේ ඔයගලට මිනවංගොඩ යකහටුව ප්‍රදේශයෙන් මිනවංගොඩ නගරේ ඉඳලා මිනිත්තු 10කින් වගේ ළඟයි මේ හැකියාව තියෙනවා. මේ නිවසේ කිව්වොත් පර්චේස් 15ක ඉඩමක තමයි මේ නිවස හදලා තියෙන්නේ. එතකොට වැරන්ඩා එක තියෙනවා, සාලේ තියෙනවා, කාමර 3ක් තියෙනවා මේකට, බාත්රූම් එක. එතකොට පෑන්ට්‍රි කබඩ් ගහලා තියෙනවා. අමතර දරලිපක් එළිය කුස්සියක සකස් කරලා තියෙනවා. මාස් නිදින කාමරය AC කරලත් එක්ක තියෙන්නේ. මුල් නිවසම ටයිල් කරලා සිවිලින් ගහලා තියෙනවා. ලින් ජලය සහ තුන් පැත්තෙම වටතාප ගහලා ඉදිරිපස ගේට්ටුව දාලා තියෙනවා. දැල ගහලා. ඉතින්
මේ නිවස සම්පූර්ණයෙන්ම ටෙලිකොම් සම්බන්ධතාවය සහ CCTV පද්ධතියකින් සමන්විතයි. මිනෝංගොඩ වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඉඳලා මීටර් 600ක වගේ දුරකින් පිහිටලා තියෙන්නේ. මිනෝංගොඩ යකහටුවෙන් මේ නිවසට කියනවා ලක්ෂ 130ක් මේ නිවසට කියනවා. ওই නම්බර්ස් වල කතා කරලා මිලකණන් සාකච්ඡා කරගෙන මිලදී ගන්න මිනෝංගොඩ යකහටු ප්‍රදේශයෙන් අරන් ආපු නිවසක්. ඉතින් ඒත් එකම ඊළඟ නිවස විස්තර බලන්න ඕම යම්. ඊළඟ නිවස අපි ඕගලන්ට අරන් ඉන්නේ කෝරළ ඉම කියන ප්‍රදේශයෙන් හොරණ කොළඹ 120 මාර්ගයට ඇවිදගෙන යන දුරින් මීටර් 100ක් වගේ දුරක් තියෙන්නේ. පර්චස් 7.1ක පර්චස් 7ක විතර ඉඩමක තමයි මේ නිවස හදලා තින්නේ. කාමර දෙකකයක් ලොකු සාලයක් තියෙනවා, කෑම කාමර තියෙනවා, බාත්රූම් එක තියෙනවා, කිචන් එක තියෙනවා. මුල් නිවසම ටයිල් කරලා සිවිලින් ගහලා තියෙන්නේ. වතුර ලයින් දෙකක් තියෙනවා. වෝටර් බෝඩ් එකයි ගමේ ප්‍රජා සමිතිය එකයි. ඉතින් කපරාරු ගහලා තීන්ත ආලේප කරලා තියෙන වටතාප තියෙනවා. රෝලර් ගේට් එක දාලා තියෙන්නේ. ඉදිරිපස සම්පූර්ණයෙන්ම ඉන්ටර්ලොක් ගල් අතුරුලා හසකස් කරලා තියෙනවා. ඉතින් 120 පාරට මීටර් 100යි කියලා අපි කිව්වා. මේ නිවසට කියනවා ලක්ෂ 125ක් මේ නිවසට කියනවා. ඉතින් ওই නම්බර්ස් වල කතා කරලා මිලකණන් සාකච්ඡා කරන මිලදී ගන්න. හොරණ කෝරළ ඉම ප්‍රදේශයෙන් තමයි මේ නිවස අරන් ආවේ. ඉතින් ඒත් එකම ඊළඟ නිවසේ විස්තර බලන්න ඕම යන්න. ඊළඟ නිවස අපි ඔයගලන්ට අරන් ඉන්නේ මිනවංගොඩ බොරගඩවත් කියන ප්‍රදේශයෙන්. පර්චස් 15ක ඉඩමකදී වෙච්ච කාමර 4ක මේක ජල විදුලි සහිතයි, පිරිසුදු නිරවුල් ශ්‍රී කරොප්පු සහිතයි. පිටත වැසිකිළිය තියෙනවා, නාන කාමර දෙකක් තියෙනවා මේ නිවසට. මිනවංගොඩ ටවුන් එකේ ඉඳලා විනාඩි 5ක දුරින් තමයි මේ නිවස තියෙන්නේ. කටුනායකට යනවා නම් විනාඩි 20කින් යන්න පුළුවන්. මේක මොටත් විනාඩි 20කින් වගේ ළඟයි මේ හැකියාවක් තියෙනවා. මේ නිවසට කියන්නේ ලක්ෂ 120යි. ලක්ෂ 120යි මේ නිවසට කියන්නේ මිනවංගොඩ බොරගඩවත් ප්‍රදේශයෙන් පර්චස් 15ක ඉඩමක් එක්ක කාමර 4ක. ওই නම්බර්ස් වල කතා කරලා මිලකණන් සාකච්ඡා කරන්න කියලා මතක් කරනවා. ඉතින් ගොඩක් පිටරටවල ඉන්න අය අපිට මැසේජ් දාලා තිබුණා කෝටිය ආසන්නයේ ගෙවල් හොයලා දෙන්න කියලා. ඉතින් ඒ අය වෙනුවට තමයි මේ නිවාස ගොඩක් අපි අරන් ඉන්නේ. ටිකක් වැඩි බජට් වල ගෙවල්. ඉතින් ඒත් එකම ඊළඟ නිවසේ විස්තර බලන්න ඕම යන්න. ඊළඟට ඕගොල්ලෝ දකින්න මේ නිවස අපි අරන් ඉන්නේ හෝමගම් ප්‍රදේශයෙන් NSBM කැම්පස් එකට ඉතාම ආසන්නයෙන්. පර්චස් 11කට චුට්ටක් වැඩි වෙන ප්‍රමාණයක් වෙනවා. ඊටම කාමර 3ක් ගයක් මේක. නාන කාමර දෙකක් තියෙනවා, කෑම කාමර දෙකයි, වටතාප්ප දාලා ගේට්ටු දාලා තියෙනවා. හොඳ ලස්සන ලිවිං ඒරියා එකක් සහිතයි. වර්ගටි 2000ක ගයක් මේක. ඉතින් මුදල් හදිස්සියක් නිසා ඉක්මනට විකුණන ගයක් මේක. බස් පාර පේන දුරින් කොළඹ බස් පාරට විනාඩි 10න් ළඟම මේ හැකියාව තියෙනවා. NSBM කැම්පස් එකට කිලෝමීටර් 6ක වගේ දුරක් තියෙනවා. මහින්ද රාජපක්ෂ ඉස්කෝලේට කිලෝමීටර් 6ක් තියෙනවා. මේ නිවසට කියන්නේ ලක්ෂ 105යි. ලක්ෂ 105යි මේ නිවසට කියන්නේ. ওই නම්බර්ස් වල කතා කරලා මිලකණන් සාකච්ඡා කරන්න මිලදී ගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් හෝමගම් ප්‍රදේශයෙන් NSBM කැම්පස් එක ආසන්නෙම ගෙවල් හොයපු යටයි මේක අරන් ආවේ. ඉතින් අද දවසේ අරන් එන අවසාන නිවස තමයි ඕගොල්ලෝ මේ දකින්නේ හෝමගම් ප්‍රදේශයෙන්. ඉතින් වෙනදා වගේම අදත් ගෙවල් කීපයක් අපිට ඕගොල්ලෝ වෙනුවෙන් අරන් එන්න ලැබුණා. විශේෂයෙන් අපි කිව්වා කෝටිය ආසන්නයේ ගෙවල් තමයි කෝටි දෙක අතර ගෙවල් තමයි අද අපි අරන් ආවේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම් මත. ඉතින් ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ගොඩාක් අඩු මිල ගෙවල් තමයි අපි ලයින් අප් කරලා තියෙන්නේ, සකස් කරලා තියෙන්නේ. ඉතින් අපේ channel එක subscribe කරලා bell notification ටික් කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි හැමෝටම. ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු.